बोलो रिमोट यार दीपा योसी हाँ උසස් පෙළ විභාග ප්‍රතිඵල මේනට විභාග දෙපාර්තමේන්තුවෙන් නිල වෙබ් අඩින් නිකුත් කර තිබෙනවා. අනුව දිවිනයේ ප්‍රථම ස්ථානය ඔකපතන විද්‍යාලයේ ජින්තු විසින් ලබාගෙන තියෙනවා. කොල්ලෝ මං දැනන් හිටියා රෑට දොරවල් වහගෙන මුමුණනකොට ඉන්නේ Zoom ක්ලාස් එක කියලා. ඒකනේ සීයේ කිව්වේ මම මටත් මාර සතුටුයි සීයේ ලංකාවේ මේක කියන්නේ හම්මේ ඉතින් සීයේ බඩු හරි අපි තොපි පාස් වුණත් අපිට මොකෝ ටීවී channel එකේ ඇත්තටම අපි අවිල්ල ඉන්නේ අපස උසස් පෙළ විභාගේ 2024 ප්‍රතිඵල ලේඛනයේ සමස්ත දිවයිනීම ප්‍රථම යාගත්ත ජින්තුගේ නිවසට. ඇත්තටම මේ පළාතට එනකොට අපිට ඇත්තටම දුෂ්කර හැඟීමක් දැනුණා. වාන්නේල වගේ හද්දා පිටිසර ගමක මේ වගේ ජින්තු වගේ මේ වගේ ළමෙක් සිටීම ඇත්තටම අපිට ආඩම්බරයි. අපි දැන් යමු ජින්තුගේ නිවසට. ජින්තු මේ වෙලාවේ ගෙදර ඉන්නවද දන්නේ? අපි බලමු. මම කොල්ලට බුදු සරණයි. කොල්ලෝ නැගිටපන් කොල්ලෝ. මට වට සතුටුයි කොල්ලෝ මේ වෙලාවේදී. ඇත්තටම. උඹ ඉදා මම බලන්න කවුද කියලා. මාතුරු අපි මේ ටීවී channel එකේ මේ ජින්තුගේ සීයද? ඕ මං ජින්තු පුතාගේ සීයා තමයි. ජින්තු පුතේ. ජින්තු මේ ටීවී එකෙන් ඇවිල්ලා. ජින්තු පුතේ මේ ටීවී එකෙන් ඇවිල්ලා කොල්ලෝ. අනේ තේ මාත්‍ය අපි මේ තොපි මාසුමත් අපිට මොකෝ ටීවී channel එකේ ඇත්තටම අපි රටටම හැන්න කියමු ජින්තු පුතා කොහොමද විභාගේ පාස් වුනේ කියලා. ඇත්තටම කිව්වා සර් මම උදේ නැගිටින්නේ 10ට මම ඒකල්ලා රෑ 9 වෙනකම් පාඩම් කරනවා. ඒකින් ඒ අතරතුර මම හවස 4ට දින ශ්‍රී ලංකාවට යනවා. ලියන්නේ නිකන් මම ඇත්තටම අර නිකන් හෙට එක්සෑම් එක මම මේව සට ගාලා බලා ගන්නවා මට ඕන දෙයක් පුළුවන්. ඇත්තටම ගෝ මං අනේ ඇත්තටම ගෝ මම එහෙම තමයි පාඩම් කරේ. ඇත්තටම ජින්තු පුතා දැක ගමන් අපිට කියන්න පුළුවන් සට ගාලා හැමදේම කරන්න පුළුවන් කියලා. ඇත්තටම මේ මට නම් ඇත්තටම සර් මේක නිකන් මට ඇත්තටම ගොත් හීනයක් වගේ. ඒ ජින්තු ජින්තු හැරියන් බා මම ලංකාවේ එක යකෝ මම ලංකාවේ එක යකෝ වරේ මෙලට යන්න අපිත් එක්ක කොයි ටීවී channel එක මොකද්ද කරේ විකාරේ? අයින් අපිත් එක්ක වෙලට යන්න. දැන් අලුත් වෙනවා ගෝයා. ෂිෂ් හරි ඵලයන් මං එන්න ෂි වරෙන් ඈ. යමන් එන්න easy में बोला
എന്നേരെ കല്ലപുരേ muda lali ini mana deh dan muda lali මචං උඹ මොනවද බං ඒක බනිස් එකක් විතරක් නෙවෙයි උඹ සුදුලෝම ගෙඩියක සාප් දාගත්තා වගේ දකා mudalan udah kata kan ඇයි ඒක ගනි මචං සාප් ගෙඩියගේ එල්ලෙනවා මේක දියාගන්න මුදලානේ මිදුල පාරක මචං ඒක කොයි සුදුලෝම ගෙඩියක සාප් දාගත්තා මුදලානේ මේ ඔහොම කියන්නේ දෙපා අපි උන මිනිස්සු තමයි ආයේ මේ එකක් ගත්ත නම් මොකද වෙන්නේ මේක අප වගේ මේ පැයි පුතත් අනේ යන්නේ මුදලානේ යන්නේ අපගේ පුතා අපා මගේ ගෙඩිය ඉල්ලන්න ආවනේ අර තම්බි මේක මචං බඩු ඇවිල්ලා ජන්තෝ බඩු පත්තු වුණා තමා අපා ගුරුගෙට ආවා හන්තානන් ඉඟි බිඟි පෑවා මල් පාරන් මට අත වෙනවා මේ කුඹුරට ආවා වපුරනවානේ ඔව් ඔව් ගෙදර යන්නේ කොහොමද මේ කළුවනේ ඒ තුරින් නෑදෑවෙනකින් අයියගෙනෙත් කවන්නෑ ඉතින් මාත් ආදරේනේ බබාලගේ අම්මට මං හරි ආදරේ බබා මම පස්සේ ගන්නන් ඈ මේ කාලකන්ණී කැවිලා ඒයි සංස් බලපන් මේ පරිසරය දිහා ඈ අලි ඉගිල්ලේ මෙරි බඩ ගන්න උඹ පොඩ්ඩක් හිතගෙන හිමින් කියපන්කෝ කාරණේ මොකද්ද කියලා අපි මේ අපේ ආතල්ලේ කන් දෙපා බං සන්දුන්නට සවයි දැන්වෙලා තියන්නේ බැඩුව ඇවිල්ලා බැඩුව ඇවිල්ලා සතුනිද උන්දස්සුනිද නැත්තං තරුෂිද
කෑම තාරුසියක් ගැන කතා කර ඒ කන්න මෙයකෝ එලවත් අම්මට හුරු පාර මොනා වෙලාද දන්නේ නැහැ බං. මට නම් කෙමිස්ට්‍රි තමයි අමාරු ඉතින්. මට නම් කෙමිස්ට්‍රි අවුලක් නැහැ බං. ෆිසික්ස් වල තමයි පොඩ්ඩක් අවුල. අයියෝ ඕක මොකද්ද? මට නම් 50 තියෙනවා. ඒකට මේ කම්පියුටර් එකට කතා කරපන්කෝ. ඒයි කම්පියුටර් අයියේ. කම්පියුටර් අයියේ. කවුද මල්ලි ඉස්සල්ලාම මම වන්දනා සාට වෙලා තියන්නේ I challenge me what I doing කවුද ඉස්සල්ලාම බලන්නේ ඔයා අම්මට ගුතය උඹලා බල වැඩකුත් නෑ උඹට පැත්තකට ගියා පැත්තකට ගියා අයියා ගමේම මීටරේනේ අඩෝ මීටරේ කියලා ලොකු නෑ ඔයාගෙත් බලු මගේ ඉස්සල්ලාම බලන්න. මොන්න කොහොමද පාස්? ඊළඟ මල්ලි අයියා උඹ සයන්ස් දෙකරේ ඔව් ආසම පාඩම පෙජනනේ පොයි කාර්යා වරෙල්ල යන්න A few moments later. ශිෂ්බා. ඒ දෙකයි කියහන්කෝ. ඒ දෙකයි B එකයි. තව ටිකක් මහන්සි වෙන්න තිබුණා බං. උඹට නම් කියලා වැඩක් නැහැ ගෝතයා. බල්ලාරේ. ඒ දෙකයිද බා? ඌවා. ඒ ජින්දු බීතුනයි යකෝ මම පාස් ඒ ගොතයා බලන්න මට කලින් උඩ දාගෙන ගියේ බලන්න. ඒකද. නෑ. උඹට කුඹුරු හරි තියෙනවනේ බං. අයියෝ අඩන් දෙපා. ඉසාට එක කොහොමද? මොන රෙද්දරද බං එහත් වඩන්නේ? ආදන්නේ සතුට වැඩි කරන්න ඒ වැරදිලා වෙන්න බැරිද බං? කට වැරදිලා ඕක කොහෙද බං? ඒ තුනක් පිස්සු. හිටපන් කෝ ඒ තුන නම් මට ඒ පායි මම බලන්න. අම්මට ජින්තු කොහමද පාස් දෙක කොල්ලා? ඒ තුනයි නේ කියපන්. ඈ? එතුරයි. ඈ? ඊයා මොයේ. දිවයිනේ ප්‍රථමයා වෙන හීනෙකුත් දැක්කා. පාඩ
මට කුඹුරු කරන්න කියලා. කරපන්ත ඔය කුඹුරු. තමයි යන්නේ. අදින් පස්සේ තෝ යාළු වෙන්නේ වෙයි. අගන ප්‍රතිෂ්ඨාවක් දී නොමැති නම් බාණ්ඩ විකිණීම සඳහා වන ගිවිසුම් ත්‍යාගයක් ලෙස සැලකෙන අතර ඒටි තවුලන්න එය මට සිරි 100ක් බලන් ඉන්නවා වාගෙත් ෆේල් මොකද කරන්නේ නෑ දෙම දියන් ඉන්න ඕන කොල්ල අද බඩුවා නේද සතුටුයි සතුටුයි මත් දන්නවනේ ඉතින් මගේ කොල්ලගේ හැටි කොහොමද දිරිසල් ඒක නෙවෙසි අර ඔක්කොවත් පාස් සිරිමල් එකට 2යි කියන්නේ නෑ ඔව් නෑ නෙවෙයි යෝ අර ගොතයා එකට 3යි ගොතයා ගොතයා මේ අර ගොතයා ඒ ගොතයා තමයි අම්මට දිරුයකෝ මටත් සතුටුයි ඉතින් මයි කොල්ලෝනේ ඒක තමයි සතුටුයි ඉතින් සතුටුයි මටත් ඒක නෙවෙයි උඹ රිසල් කියන් මට එක එක උන්ගේ වැඩක් නෑ උන් ඔක්කොම ඩොක්ටර්ස්ලා වුණා. බෙහෙත් ගන්න කවුද 100 ඉතින් කොහොමද තොගේ එක කියපන් උන් ඔක්කොම පාස් වෙන එක මම ෆේල් වුණා. මට එස් වුණා. මට වස්තතෝ